ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි OT hours කොහොමද හරියටම කැල්කියුලේට් කරගන්නේ කියන එක. මේ වීඩියෝ එකෙන් අපි OT hours කැල්කියුලේට් කරන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳගමු. මෙතන අපේ එම්ප්ලොයිස් ලගේ නම, ඒගොල්ලෝ ආපු වෙලාව, ඒගොල්ලෝ ගිය වෙලාව තියෙනවා. මෙතන මට OT hours කැල්කියුලේට් කරගන්න ඕනේ. ඒකත් පැය 9ක් මේගොල්ලෝ වැඩ කරනවා කියන පදනම තියාගෙන. මම ඉක්වල් එකක් ගහලා අපිට සිම්පල් විදියට කැල්කියුලේට් කරනවා නම් අපි ටයිම් අවුට් එකෙන් මයිනස් කරන්න ඕනේ ටයිම් ඉන් එක. හරි සිම්පල් දෙයක්. මම එන්ටර් කරන්න. මෙතන අපිට ඒගොල්ලෝ වැඩ කරපු hours ඇතරම මේක ටයිම් එක විදියට තියෙන්නේ. මේක මං ගිහිල්ලා ටයිම් කියලා කන්වර්ට් කරගත්තොත් මේක ටයිම් එකක් විදියට තමයි සේව් වෙලා තියෙන්නේ. මෙතන පොඩි එරර් එකක් තියෙනවා. හේතුව වෙලා මෙහා පරක් වෙලා රෑ 6ට වැඩ පටන් ගන්න තියෙන්නේ. අනිද්දා උදේ පාන්දර 5ට තමයි වැඩ ඉවර කරලා තියෙන්නේ. එතකොට මෙතන එරර් එකක් එනවා. මේ එරර් එක සෝල්ව් කරන්න අපි ඇත්තටම කරන්නේ මෙතන mod කියන ෆන්ක්ෂන් එකට මේක දෙනවා. අපේ අවුට් වෙලාවෙන් ඉන් වෙලාව අපි මයිනස් කරලා ගන්නවා mod ෆන්ක්ෂන් එකෙන්. එතකොට මේ වගේ නෙගටිව් වැලියුස් එනවා නම් එයා ඒක පොසිටිව් විදිහට මාර්ක් කරලා දෙනවා. ඉතින් mod ෆන්ක්ෂන් එකට කමා එකක් දාලා අපි තව ආගියුමන්ට් එකක් තියෙනවා. එතනට අපි 1 කියලා දෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඇත්තටම මේකෙන් මයිනස් කරලා එකෙන් ඩිවයිඩ් කරනවා. ඉතින් mod ෆන්ක්ෂන් එකට මෙන්න මෙහෙම තමයි දෙන්න ඕනේ. මම එන්ටර් කරන්න. දැන් මේක මම පල්ලෙහාට ඇද්දොත් මේ මයිනස් ප්‍රශ්නේ ඉවරයි. දැන් මේක ටයිම් එකක් විදියට තියෙන්නේ. මේකෙන් එන ආන්සර් එක ඒක අපි hours වලට කන්වර්ට් කරගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් මේක වැඩි කරන්න 24න්. පැය 24න් වැඩි කරලා hours විදියට කන්වර්ට් කරගන්න. මම එන්ටර් කරන්න. මේක මම පල්ලෙහාට ඇදගෙන ගියොත් මේක තාම පෙන්වන්නේ ටයිම් එකක් විදියට. අපිට පුළුවන් මෙන්න මෙතනින් මේක ජෙනරල් නැත්නම් නම්බර් ෆෝමැට් එකට මාරු කරගන්න. මෙතනින් අපිට පෙන්වන්නේ මේගොල්ලෝ වැඩ කරපු පැය ගණන්. පැය 14.64ක් මෙයා වැඩ කරලා තියෙනවා. අපිට පුළුවන් සිම්ප්ලි මේකින් මයිනස් කරන්න පැය 9. ඒ කියන්නේ මෙයා වැඩ කරපු වෙලාවෙන් පැය 9ක් අඩු කරලා ඉතුරු ටික තමයි යාගේ ඕවර් ටයිම් කියන්නේ. මෙයා පැය 5ක් ඕවර් ටයිම් කරලා තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් එක එකනා කරපු ඕවර් ටයිම් ටික. තාම මේ වැඩේ ඉවර නෑ. හේතුව වෙලා මෙතන බලන්න මෙයා පැය 9කට වඩා අඩුවෙන් වැඩ කරපු හින්දා මෙයාට මයිනස් ඕවර් ටයිම් වැටිලා තියෙනවා. ඕක හරි නෑනේ. ඒතකොට කැල්කියුලේෂන්ස් වැරදිනවනේ. ඒකට අපිට කරන්න පුළුවන් මෙතන max කියන ෆන්ක්ෂන් එක දාලා maximum value එක මට දෙන්න කියලා කියන්න පුළුවන්. මම බිඳුව දාගන්නම්. දාලා ඊට පස්සේ කමා එකක් දාලා මේ ෆන්ක්ෂන් එක දෙන්නවා. මෙතන අපි කියන්නේ අපේ බිඳුව එහෙම නැත්නම් මේ කැල්කියුලේෂන් එකකින් එන රිසල්ට්ස් එක දෙකින් කෝකද ලොකු ඒ ගාන රිටර්න් කරන්න කියලා. ඉතින් නෙගටිව් වැලියු එකක් ආවොත් ඒක වෙනුවට බිඳුවක් දාන්න කියලා තමයි අපි මෙතන බේසිකලි කියන්නේ. මම මෙතන එන්ටර් කළොත් අපිට බලා ගන්න පුළුවන් OT hour එක හරියට තියෙනවා. මේක පල්ලයට මට ඇද ගන්න පුළුවන්. දැන් නෙගටිව් වැලියු තිබුණු ප්ලේසස් සේරම 0 වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි OT hours අරගන්නේ. මේකෙන් අපිට hourly rate එක වැඩි කරලා කැල්කියුලේෂන් එක කරගන්න පුළුවන්.